එළවලු රොටි හම්බුණා හැබැයි හරි. වීඩියෝ එක ගත්තර කමක් නැද්ද? මේක ඉවර වෙන්නේ නැහැ යාළුවනේ. යාළුවනේ වහින්න ගත්තා. යාමතත් අයිස්ක්‍රීම් දන්සලක නතර කරා. නියමයි හැබැයි ෆලූඩා විත් අයිස්ක්‍රීම්. ආදරල වැඩ වගේ. එයා මාතවල දැන් හැමදාම ඉංග්‍රීසි කොත්තමල්ලිය හදලා දෙනවා. ඒක සෙල්ලම් බඩු දෙන්නේ පුරි. හයි කොහොමද ඔයගලන්ට අද පොසොන් පොයි දවස. ගොඩ කාලෙකින් තමයි මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. අපි දන්සල් නදින් පොඩ්ඩක් එළියට යන්න ගමන් ඉන්නේ. බලමු අපිට ඉස්සෙල්ලාම හම්බෙන්න මොන දන්සල්ද කියලා. යා අපිට එක්ක. සවදන්සලක් හම්බුණා. මොලින්ම මම දන්නේ මේ කොහෙද ඉන්නේ කියලා. මේක ඉවර වෙන්නේ නැහැ යාළුවනේ. මෙතන දන්සලක් තියෙනවා යාළුවනේ. අපි කලින් හම්බ වෙච්ච බද්දන්සල ගාව නැවතුනේ නෑ. මෙන්න මෙතන අයිස්ක්‍රීම් දන්සලක් තිබිලා අපි එතනට ගියා. මේ මම තමයි මෝඩයා වගේ හැමතැනදීම බහැලා ගත්තේ. අයියෝ ඊට වාහනේට එදා කමන්නේ. එයා ඩ්‍රයිව් කරන මං ගිහින් අරගෙන ආවා කමන්නේ. ඉතින් ඔව් අයිස්ක්‍රීම් දන්සලක නැවතුවා. මෙන්න මෙතන තමයි දෙන්නේ. හොඳයි අයිස්ක්‍රීම් එකේ. හොඳයි. ඒගොල්ලෝ දෙන්නේ මේ අර මේවා. සාමාන්‍ය අර ලූස් නෙමෙයි අර තොග වගේ ගන්න තියෙන ඒවා නෙමෙයි දෙන්නේ. අද තරම් දෙනවත් එක්ක. හරි. අපි යනවා. හරි. සාවුරයිනේ. වීඩියෝ එක ගත්තර කමක් නැද්ද? සහෝදර රහයි. ඒක රහයි. නෑ අයිස්ක්‍රීම් දන්සලක් බලමු දනවල මේවා ගන්න ඇයිද කියලා. ඇත්තටම අපි දෙන්න. කම්මැලි නේද? ඇලකින් ගන්න බෑ. පොලිම හැබැයි මෙතන නා අයිස්ක්‍රීම් දන්සලේ. දන්සලක් තියෙනවා. කෝපි දන්සලක්. කන්නේ බොමුද කෝපි එක? මොනවා? දැන් ගිහින් බෑ නෑ නෑ. කන්නරි. ඒකනම් කෝපි නෙමෙයි ඒක රණවරා වගේ. කෝපි යන්නේ. මේ අවස්ථාවේදී විශාල මාර්ගයක් තියෙනවා. ඒ කියන්නේ දවසලක් තියෙනවා කියලා නිකන් අපිට ඉඟි පිඟි පානවා. ඒකින් කියන්නේ. ඒ බලමු ඉස්සරහට. යාළුවනේ වහින්න ගත්තා. අදට වහිනවා හොඳ උලගකුත් එක්ක. අපිට කඩල මන්නොක්කායම කිසිම දන්සලක් තාම හම්බුන්නේ නැහැ. යාළුවනේ. මොන්සම මොනංග. අන්න කපලක් යනවා. යාමතත් අයිස්ක්‍රීම් දන්සලක නතර කරා. අපි කලින් ගියේ මැජික් කියලා මේක කරනවා. එලිෆන්ට් හවුස්. मैजिक का आइसक्रीम हो गया मुझे एलिफेंट हाउस चल रहा है ऐसा बड़ा पैव ने फालूडा रंसा अबे ये आइसक्रीम फालूडा विद आइसक्रीम ये अबे दी गए बोले ना दी बोले मत ना वाहनत गानी इरगुतना है पोड़ी पार नियम है भाई फालूडा विद आइसक्रीम අපි කෑවේ මේ වෙන්න අපි යනවා පොලිමේරි මෙතන කිරිකෝපි දන්සලක් ඉස්සරහ රොටි දන්සලක් පේනවද ඒ කියන්නේ ටිකක් පොලිම අපිට කිරිකෝපි හම්බුණා එහෙනම් අක්කොල්ලෝ පියා ඒක මොනවා පොලිම බලන්න ඒක දෙනවා ඊට ටක් ගාලා ගොඩක් තියනවත් එක මං ගිහින් අරන් එන්නද පොලිම නේ ටක් ගාලා යනවා මේක රසයි මොනවද මේක
මසාලා රේ වගේ රහක් තියෙනවා. ආයෙ අපිට හම්බ වුණා මේ සලාඩ් දාන්සලක්. අරන් එන්නද ගම්මා? ඔය ආසද? මම ෆෘට් සලාඩ් කරන්න වැඩි ආස නැහැ. අපිට හම්බ වුණා මේ බනිස්. මාළු පාන්. මාළු පාන් එකයි කිරිකෝප් එකයි තැන් දෙකක තිබුණේ. හැබැයි ගාන සෙට් වුණා අපිට. මාළු පාන් එකයි කිරිකෝප් එකක් බුණා. අර මේ ෆෘට් සලාඩ් පොලිමේ නම් මේ ෆෘට් සලාඩ් දන්සලේ සෑහෙන ලොකු පොලිමක් තිබ්බේ සෑහෙන ලොකු දන්සලටත් වඩා පොලිම වැඩි ෆෘට් සලාඩ් දන්සලේ. දැන් අපිට අතන නෑ. මේ හැබැයි ඒක හොඳට පිළිවෙලට දෙනවා නේද? බනිස් නම් දෙක තුනක් කරන් මම. ඔව් මේ බනිස් මාළු බනිස් තුන එක හොඳයි. මේ අපිට තව ගන්නක් තිබ්බනේ මම දෙකයි අරගෙන ආවේ. අයි කුඩ ගන්න දවසල් මොනවද බලන්න. මෙතන දවසක් අයිස්ක්‍රීම් නෙමෙයි. අපි එතන යන්නේ නෑ. ඒ යන කඩල දන්සල් එකක්වත් දැක්කේ නෑ අපි. ඊට පස්සේ මේ මඤ්ඤොක්ක දවසල දැක්ක එක ඕපන් කරලා තිබුණේ නෑ. සාමාන්‍යයෙන් අර ඒ වගේ ඒවා පේපති වල පාන් මඤ්ඤොක්ක කඩල වගේ දේවල් හරියට තියෙනවනේ ඒව නැහැ මේ පැත්තේ අඩුයි. තිබ්බේ නැති තරම්. අයිස්ක්‍රීම් දන්සල් නම් ගොඩ තිබ්බා. මම 10ක් 15ක් 20ක් කේදරා වගේ. යන දැන් නිකන් අයිස්ක්‍රීම් පොඩියට මේ ගෙනල්ලා දෙනවා හැමෝම වගේ. ඒක ලේසි නිසා වෙන්නේ නැති. අපි දන්සලක් දෙනවා ලබන මාසේ. නේද අයියේ? නේද අයියේ? අපි කල්ල දන්සලක් දෙනවා. දැන් ඉන්නවා මේ පාරක් දෙන්නේ කී පාරක් අපි දුන්නායි. බලමු. මේ පොසොන් එකට නෙමෙයි. නෑ ඇසලකට දුන්නා. අයිස්ක්‍රීම් දන්සලක් කේරමන ගොඩක් දුන්නා. පයින් වටන් ගත්තා. අපි ඉන්නේ අර අයිස්ක්‍රීම් දෙන්න තමයි. මෙන්න මෙතන තමයි අයිස්ක්‍රීම් දෙන්නේ. අද ඒගොල්ලෝ පිළිවෙලට වැඩි කරනවා. මේ අයිස්ක්‍රීම් තුනක් කෑවා. අපිට කඩලත් හම්බුණා. කඩල 4ක්. මටයි අයියටයි අම්මටයි තාත්තටයි. තත් කඩල දන්සලක් හම්බුණා. ඩිංගුරු කොත්තමල්ලි දන්සලක් යනුනේ. ගත්තා. ඩිංගුරු කොත්තමල්ලි එකක්. බලමු මෙතන. ඒක හොඳයි. එමෙන්න මේ අර රියැක්ෂන් එක උනේ. බලමු. ඒක නම් මාරුවා. මොකක්ද මේ විශේෂත්වය? හොඳයි. එයා මාතවල දැන් හැමදාම ඉංග්‍රීසි කොත්තමල්ලි එක හදලා දෙනවා. මෙතන දන්සලක් තියෙනවා මේ ඒක සෙල්ලම් බඩු දෙන්නේ පොඩි පොඩි අර ප්ලාස්ටික් බෝල පොඩි පොඩි අර එක එක ඒවා තියෙන්නේ පොඩි ළමයි ආසෙව අන්න ඒවා දන්සලක් විදිහට දෙනවා මෙතන අපිට අයියා මම එක ගියේ නැහැ හෙලෝ රොටි හම්බුණා හැබැයි එකයි හම්බ වුණේ මේ අන්තිම ටික කියලා අපිට එකයි තුනේ වැඩ වගේ යාළුවනේ මම අවුරුදු ගානකින් තමයි ඔය දන්සලකට ගිහිල්ලා වාඩි වෙලා බත් කෑවේ මේ චූටිම කාලේ තියෙන ඊට පස්සේ මතක නැහැ මේ දන්සලේ තිබ්බේ පරිප්පුයි සීනි සම්බෝලයි තව මික්ස්චර් එකක් තිබ්බා මේ පාපඩනුයි රටකජුයි එහෙම ඊට පස්සේ මේ අනස් බෙත්තක් තිබ්බා රසයි කෑම එක කහවදුත් එක්ක අපි කාලා අයියමයි කාලා මේ අම්මලට එකක් ගත්තා හොඳයි මොනා kitty coffee with nice biscuit මේ kitty coffee මන්නම් බොන්න බෑ මේ අමාරුයි ලස්සන අහසක් තුටුව නිසා මට නම් දැන් ට්‍රැක් අවුට් වෙලා තියෙන්නේ අසන යාළුවේ ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා මම නම් අද මේ පොඩි වෙලාව සෑහෙන එන්ජොයි කරා ඉතින් ඔයගොල්ලෝ අන්තිම වෙනකම් වීඩියෝ එක බලුවා නම් මොකද හිතුනේ කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් බයි හැමෝටම ජය වේවා